අපි යනවා අද ගලමුදුන view point එක. ගලමුදුන view point එක ඇටම්පිටිය ගල උඩ. ඔන්න guys අපි ඔන්න කට්ටිය කිව්වා වගේම එක්කන් ඇවිල්ලා තියෙන සුපරිම view එකක් බලන්න. ලස්සන view එකක් පෙන්වන්න තමයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එක ඉතුරු ටික බලන්න. ලස්සනම ටික තියෙන්නේ තව පොඩ්ඩකින් ඒකන්ද ඉන්න වීඩියෝ එක අන්තිම එක. රැදිරින්න මගෙත් එක්ක එන්න යනවා ගෙත උඩ. ආයිබෝවන් කියලා පිළිගන්නවා ට්‍රැවල් කරලා YouTube channel එකට ඉතාම ආදරෙන් කට්ටිය පිළිගන්නවා. අද අපි යනවා අලුත් තැනකට යනවා ලස්සන තැනකට. අපි යනවා අද ගලමුදුන view point එක. ගලමුදුන view point එක ඇටම්පිටිය. අපි ඇටම්පිටියෙන් තමයි යන්න ඕන ගලමුදුන view point එක. ගලමුදුන view point එකට ගියාන් පස්සේ ඉතාම ලස්සන තැනක්. අංශක 240ක ලස්සන view එකක් පේන තැන. කොච්චර පරිසර ලස්සනද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ගිහිල්ලා තමයි අපිට පෙන්වන්න වෙන්නේ. ඉතාලම ලස්සන තැනක්. ඒක නම් මගෙත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. ට්‍රැවල් දාලා page එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක ඔයාලා මට කරන ලොකු උදව්වක්, ලොකු පයියක්, මට දිරියක්, ශක්තියක්. ඒක නම් තවත් ලස්සන තැන් ඔකට වීඩියෝ පෙන්වන්න එකයි යන්න. මගෙත් එක්ක ඉන්න මේ වීඩියෝ අන්තිම වෙනකම් ඉන්න. ඉතාලම ලස්සන තැනකට යන්නේ. ට්‍රැවල් දාලා හැමදාම වලට යන්නේ. කවුරුත් වැඩි දන්නේ නැති ප්‍රසිද්ධ නැති ඉතාලම සොඳුරු ලස්සන ස්වභාවයක් බලන්න පෙන්වන්න. අතත් ඔයාලා කට්ටිය එක්ක යන ලස්සන ස්වභාවයක් බලන්න. ඒක හන්ද මගෙත් එක්ක වීඩියෝ එක අන්තිම වෙනකම් රැඳිලා ඉන්න. හැමදාම වගේ මතක් කරනවා ස්වභාවයම රස විඳින ගියාර කමන්නේ. ඒවා විනාශ කරන්න එපා, නාස්ති කරන්න එපා. තොස්කොල තරංග ගියතන විනාශ කරලා යන්න එපා. එම් හිතාගන්න කොහොමද මේ ගමන යන්න දැස් වෙන්නත් එපා. ඒක හන්ද පරිසරයට ආදරය කරන්න, පරිසරයත් එක්ක හැමදාම ඉන්න. ඒ දේවල් රැක ගන්න. ඒක හන්ද මම දන්නවා මගේ යාළුවෝ හැමදාම පරිසරය රකින්න, පරිසරය ආදරය කරන පිරිසක් මගෙත් එක්ක ඉන්නේ කියලා. ඒක හන්ද මගෙත් එක්ක යන් ගලමුදුන view point වල තමයි දෙක යන්නේ. අපි යන්. මෙන්න මේ කදු බුදුනට තමයි අපි අද යන්නේ. මෙතන තමයි ඔයාලා දැක්ක යන්නේ. තාම ලස්සන තැනක්. අපි තව පොඩි වෙලාවකින් හෙට යනවා. ඒක හන්ද ඔයාලා මගෙත් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මේ තමයි යාළුවනේ තවලන් තන්න හන්දිය. මෙතන මේ බුදු පිළිමේ හොඳ ලෑන්ඩ්මාර්ක් එකක්. අපි එතනින් මේ දකුණට දාලා ගම අස්සට යන ගමන් ඉන්නේ. මේ අස්සට පාර දිගටම යන්න ඕන. මොකක් හරි වෙනස් වෙන තැනක් තිබ්බොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා. ඒකන්න මේට එන්න, ඇවිල්ලා මේ දේ විදින්න. එන්න යා. යාළුවනේ අපි මේ හුණුකැටිය view point එකේ ඉන්නේ. හුණුකැටිය view point එක පට්ටම ලස්සන තැනක්. ගොඩක් මහන්සි උඩ එන්න. ගොඩක් අති නමුත් මෙතන ආපස්සේ මහන්සිය නැගිලා යනවා කොහොමද ඒකද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. සබාදා මෙච්චර අපූර්වුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. එච්චර ලස්සනයි හිතෙන්නේ වෙනවා. මාරම පුදුමාකාර නිස්කලංක නිදහස් තැනක්. ඔයාලා මේ අසිරිය බලන්න එන්න. මෙච්චර සුන්දරත්වයක් තියෙන දැන් මෙච්චර ඉතාම හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නේ අපේ මිනිස්සු මේ අත්තන පරිස්සම් කරන හින්දා තමයි. හැබැයි මේවා ගැන කිසි වටිනාකමක් නැත්තේ කවුරුත් මේ ගැන දන්නේ නැති හින්දා. හැබැයි සංචාරක ශ්‍රේෂ්ඨ ඉන්න යාළුවන්ට, සංචාරක ශ්‍රේෂ්ඨ ඉන්න අපේ හිතවත්තුන්ට සහ අපි නොදන්න සියලු දෙනාටම මම ආරාධනා කරනවා මේ විදිහේ සුන්දරතක් ලෝකෙට පෙන්වන්න. ලෝකෙට පෙන්වලා මේ වගේ ගොඩාක් ආයෝජන, වක්කාකාර රැකියා සියලුම දේවල් මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ කණිතිකේ ශක්තිමත් කරන්න, පොත් ඉන්වෙස්ටර්ස්ලාට ඉන්වෙස්ට් කරන්න, සාමාන්‍ය හොඳ සොඳුරු පැති මේවා ප්‍රොමෝට් කරන්න කට්ටිය යුතුයකමක් වගකීමක් මේ හැංගි සුන්දරතන් ලෝකෙට ගෙනියන්න. ලෝකෙට ගෙනියලා අපේ අපූර්වත්වය ලෝකෙට කියා දෙන්න. මේ විදිහේ සුන්දරතන් බලන්න ට්‍රැවල් ලස්තක ඉන්න. අපි යනවා දැන් එහා පැත්ත කන්දට. ඒ කන්දයි ඉතාමත් අමාරුයි. නමුත් අමාරුවෙන් හරි ඔයාලගේ ඉල්ලීම
ඉස්ස ගන්න ඕන හින්දා ඔයාලගේ ඇස් පිනවන්න ඕන හින්දා මේ සුන්දරත්වය ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම අනිවාර්යයෙන් එක්ක යනවා. රැඳිලා ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකන්. ඉස්සරලා මම ගොඩක් කතා කරේ හින්දා ඔයාලා දැන් පොඩ්ඩක් වමත් දාලා මේ වීඩියෝ එකේ සුන්දරත්වය පොඩ්ඩක් බලන්න. අපි ඉස්සරහට යනවා. මේ තමයි පේන ගායි ස්ලීපින් සෝල්ජර් මවුන්ටන්. මේක සොල්දාදුවෙක් නිදාගන්න හැරයට තමයිලු පිටලා තියෙන්නේ. ඒකන් තමයි මේ කන්දට ස්ලීපින් සෝල්ජර් මවුන්ටන් කියලා කියන්නේ. මේ තියෙන ගායි ස්ලීපින් සෝල්ජර් මවුන්ටන් එක. මේ පැත්තට යනවා මේ පැත්තට අනිකරම වැලිමුඩ පැත්ත තමයි මේ පේන්නේ. එහෙම ගියාම ඔයා කට්ටියට පේනවා ආන අතන කන්ද මුදුනේ පේනවා ටවර් එකක්. ඒ තියෙන ඩයරබා කන්දක්. ඒ තියෙන ඩයරබා පැත්ත තමයි පේන්නේ. ඒ විදිහ අංශක 240ක ලස්සන තියෙනවා මේ ස්ථානේ. එන්න මේ තරම් නරඹන්න මාරම ලස්සන තරක් මේ අත්යන්නේ. ඉතින් බහැර යන වෙලාවේ මුදුම තරම් ලොකු හුරම් පාරකුත් යනවා. මේ මානංගක් තියෙනවා කඳු කෙරේ විට ආවේනික මාන. මේවා ඒ පැල හදන්න කඩේ පසපුරුල්ලෙන් හදනවා මානං. ඒ කන්ද කඳු කෙරේ ඒ කර්මාන්තයේ ඉන්න කට්ටියක මේ මානං වල තියෙන වටිනාකම දන්නවා. මානං වලින් කොච්චර දේවල් කරනවද කියන දේවල්. ඉතින් යාළුවනේ එන්න මේකේ ඉන්නේ මේ පැත්තේ වටපිටාවේ පරිසරය. අපිට තාම අර කන්දට ය아가න්න තරම් පාරක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. අපි උපරිම උත්සාහ කරනවා මේ කන්ද මුදුනට වර එක්ක යන්න. මේ නමුත් පාරක් නෑ මේ කස්ස ඇත්තටම යන්න. මේ හරිම කටුකයි. මේ මානං වල රතපය කැපෙනවා. යන්න අමාරුලා තියෙන අපි මේ පාරක් හොයන ගමන් ඉන්නේ. එතනටම මේ කන්ද මුදුනේ නම් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. පොඩි වෙලාවකට සමු ගන්නවා. ඒත් කොහොමද වීඩියෝ එක අන්තිම වෙනකන් කොහොම හරි මේ කඳු මුදුන ඔයාලා එක්කන් ගිහලා මේක දින සුන්දරත්වය මම ඔයාලට පෙන්නනවා තමයි. මේ ස්ථානයේ ඌරෝ සත්තු ලගින ස්ථානයක් වගේ පොඩි ලක්ෂයක ගන්න ආරම්භයක් තියෙනවා. මේ සයිකේලා තියෙන්නේ මේ ඌරෝ ගෝන් වගේ සත්තු පිටමැද මේ ඔක්කොම මේ සයිකේලා තියෙන මොකක් ගොඩක් වල පැත්තක් තියෙන්නේ මේ ස්ථානයේ අන්තන්නේ ගෝන් සත්තු ඌරෝ වගේ ගොඩක් සත්තු ඉන්නවා මේ ස්ථානයේ. මේකට පිටමදිනවා රැට පිටමදින නාමය ඉන්නවා සයින්ලා තියෙන්නේ මේ වගේ ස්ථානයක. ඉතින් ඉන්න දෛවත් දුන්නේ වාසනාවනේ. ඒක හන්ද මේ ස්ථානයේ එනකොට රැය වෙන කැම්පින් කරන මේක රැය වෙනකොට මරු මෙතන කන්ටැක්ට් එක මංගාව නැහැ. මෙතන කැම්පින් කරන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් ඇවිල්ලා ඉන්න පුළුවන්. හොඳ ලස්සන තැනක්. එන්න කැම්පින් කරන ආකාරයට සම්බන්ධ වෙන ආකාරයට එන්න. පොඩි දීකලු ප්‍රාණ දින්න ගමන ගන්න පාර පොඩක් දුෂ්කරින්න. අපි යන් අර කන්දර කොමාරියා එන්න මගෙත් වීඩියෝ ගන්න තියෙනවා. ඉන්න ස්ටඩිය. යාළුවනේ බලන්න කොච්චර සොඳුරුද මේ චූටි කැලෑව. මාරම ලස්සනයි. පුළගේ සද්ද ඇහෙනවා සෑහෙන්නේ. මේ බලන්න ගස්කොළන් රූස්ස ගස්කොළන් තියෙනවා. පුදුම තරම් ආසයි මේ විදිහේ සබහාදාමත් එක්ක ඉන්න තියෙනවනම් බලන්න යාළුවනේ. මේ සබහාදාමේ සොපිරිපලයක් තරම් වන්නේ නැහැ. මේවර මොකුත් ඔයාලගේ අපද්‍රව්‍ය නම් බහැර කරන්න එපා. ඉතින් සිද්ධ වෙනවා. අපි යන් ගමන. තා පොඩි දුරයි තියෙන අපිට යන්න. පොරොන්දු ආකාරයටම අපි ඔලක්කන් ආවා. අපි අර ඔයාලට පෙන්නපු ගල. ඒක තමයි view point එක. අපි කලින් කියන්න අවශ්‍ය පැත්ත පේන කඳු කැටේ මුදුනේ. ඒක තමයි අපි ඔයාලට මේ පැත්ත පෙන්නුවේ. ඉතින් guys ඉක්මනට ඉත බහැර යන ලස්සනට ඔයාලට පෙන්නන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ මේ වීඩියෝ එකේ. ඒකෙන් දෙන්න. ඒක සුන්දර මොකද බලන්න. අපි උඩට ඉක්මනට බලන්න ගායිස් කියන
ඊට හැබැයි ටිකක් පණන් ගලා පාට පරිසරයක් තමයි දකින්න තියෙන්නේ පුදුමතරම් ලස්සනයි. ලස්සන උලම් පාරක් කරනවා කතා කරගන්න අමාරු ගානට උලම් පාරක් කරනවා ඒක හන්ද ගායිස්. අනිත් හැදිලක් තකේ මඩ බයින්න බා උල ගැච්චර සරයි ගායිස් පස්සමාරුවෙන් ඉන්නේ. ඊටාම ලස්සන තැනක් හිත නිවෙන තැනක් මට හිතා ගන්න බෑ. මෙච්චර කාස්ට කවුද මේ විදි තැන් වල කොච්චර උලම් පාරක් තියනවාද? ඒක පාර සැලසීම මහා සැපක්. ඒකෙන් ඇවිල්ලා බලලා යන්න මෙතෙන්ට මේ ඇවිල්ලා බලපුවාම තමයි මේ වගේ දේවල් වටිනාකම් තේරෙන්නේ. ගායිස් තාවට ගමන් නැහැ මේ වගේ එක ෂොපින් කැලලක්වත් නැහැ. හැම වෙලාවෙම මම ඔයාලට පුරුදුනා මතක් කරන මේ විදිහේ දේවල් කිව්වොත් තමයි අපි ඉස්සරහට මේ දේවල් රැකගත්තොත් තමයි අපිට මේ වගේ වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. මේවා බලන්න ගන්න කියන යාළුවෝ ටික ෂෙයා කරන්න සංචාර ශාස්ත්‍රයේ ඉන්න අප මගේ යාළුවන්ටත් මගේ මිත්‍රයන්ටත් ඒ නිලධාරීන්ටත් මම මේ කියන්නේ මේ විදිහට සංචාරකයන් පෙන්වන්න ලෝකෙට පෙන්වන්න කොච්චර ලස්සනයි කියලා තියෙන්නේ. මේ දවල් කොච්චර දේවල් හම්බ කරන්න පුළුවන්ද? කොච්චර ප්‍රමාණයක් ගේන්න පුළුවන්ද? වටපිටාවේ ගමේ ඉන්න කට්ටියට කොච්චර හයියක් වේද ආර්ථික වශයෙන් මේක හන්ද මගේ දෙයනේ මේක දේවල් බලන්න එන්න ඔය කට්ටියත් ඇවිල්ලා මේවා ලෝකෙට කියන්න රටට කියන්න සමාජයට කරන්න මේවා තවත් හැංගිලා තියාගන්න එපා මේවා පුදුමතර ලස්සන දැන් ආවට කමක් නැහැ පරිස්සමෙන් මොන කාලයක් තරම්වත් හදන්න එපා ගයිස් ආදරේ හැමෝටම බලන්න ලස්සන වීඩියෝ එකක් view point කොහොමද ගල උඩ ඉතින් කොහොමද ඉතින් බහැර යනවා ලස්සනට යාළුවනේ පුදුම තරම් ලස්සනයි ඉතින් guys මේ බලන්න පුදුම තරම් ලස්සන උතර අක්මක් කොතර ලස්සනයි ගමකට දෙන්නේ ඉතින් ඔය කට්ටියත් මේ ලස්සන දකින්න මේ වෙලාවට මේකත් ඉන්න ඕනේ ඉතින් ඒක හන්දා මම දකින්න හැම ලස්සන තනම මම ඔයාලට කියනවා හැම ලස්සන මොහොතම ඔයාලට පෙන්නනවා එහෙනම් යාළුවනේ මෙතන ගලමුදුන කන්ද කියලා කියනවා මේකට වුණු කැටිය view point කියලා කියනවා ගොඩක් මෑත කාලීන සමාජයේ ඉන්න මගේ සහෝදරයෝ නම් ඔක්කොම දන්නේ වුණු කැටිය view point කියලා ගලමුදුන view point කියලා තමයි මේක ගොඩක් මුල් කාලේ ඉඳන්ම මේකට ජීවත් වෙන මාමලා කියන්නේ මෙතන ගලමුදුන කියලා ගලමුදුන කන්ද කියලා කියන්නේ මේකට මුළු කැටිය view point කියලා තමයි අපේ කාට එනකොට ඒක වෙනස් වෙලා තියෙන්නේ මුළු කැටිය view point කියලා කියනවා ගලමුදුන view point කියලා කියනවා ඒක හන්දා ඔය කට්ටිය කොහෙන් ගියත් එන්නේ එකම තැනකට තමයි ඒක Google Map වල තියෙනවා ඉතාමත්ම ලස්සන තැනක් ඔය කට්ටිය සංචාරයන කට්ටිය එන්න ඇවිල්ලා යන්න මේ විදිහේ තැනක් බලන්න නැත්නම් පිටිට එන්න පුදුමතර ලස්සනයි guys පල්ලෑයම මාව ලස්සනට පේනවා නැවතත් ඔයාලට මම මතක් කරනවා ඔයාලක්කන් ආයේ ට්‍රැවල් දාලා ගලමුදුන කන්ද බලන්න තමයි ගලමුදුන view point තමයි බලන්න එකන් ආයේ අට පිටි තියෙන ඉතාලම ලස්සන සොඳුරු ස්ථානයක් මාරම ලස්සනයි ෆොටෝග්‍රැෆි වලට එන්න යාපු ප්ලේස් එකක් කැම්පින් යන්න සුදුරි ඒකන්ට හැමදාම මම ඔයාලා එක්කගෙන යනවා ට්‍රැවල් දාලා බුදකලා විත් ලස්සන view point එක බලන්න මම ඔයාලා එක්ක යනවා මගෙත් එක දිගටම ඉන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පුළුවන් තරම් ඔයාලා යාළුවන්ට share කරන්න මේ විතාමම ලස්සන වීඩියෝ යන
පොඩි කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මම බලන් ඉන්නවා ඔයාලා කමෙන්ට් වල රිප්ලයි කරන්න. ඉතින් එන්න මගෙත් එක්ක හැමදාම රැඳෙන්න. ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලා ගාවට එකක්. මගෙත් එක්ක කොහොම ඉන්න. හැමදාම ආදරේ. කොහොම ඉන්න. ඉක්මනට මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ෆැමිලි දාලා ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා. නේචර් එකට ආදරේ කරන්න. නේචර් එකත් එක්ක ඉන්න. නේචර් එක විඳින්න. නේචර් විනාශ කරන්න එපා මගේ යාළුවනේ. හැමදාම නේචර් ඔයාලව රැක්කොත් ඔයාලවත් රකින්නවා. මේක හන්ද ඔයාලට ඉතාමත් ආදරෙන් කියනවා සබාදාම රකින්න සබාදාම විඳින්න ආදරේ එහෙනම් උම්මා